දීලා බලමු කියලා ජාතික ජන බලවේගයට ජනාධිපතිකම දුන්නා 2024 සැප්තැම්බර් මාසේ. ඒ දෙන ගමන් ජනාධිපතිතුමා කිව්වා මට රට දුන්නොත් මං හදලා දෙනවා. ජනතාව හරි ඔන්න අපි රට දෙනවා ඔයාට ජනාධිපතිකම. ඊට පස්සේ ජනාධිපතිතුමා කිව්වා මට දෙන්න අගමැතිකමයි 3න් 2යි කැබිනට් එකයි මේ ඔක්කොම ටික. ජනතාව මොකද කරේ? සුද්ධ කරලම දෙන්නම් කියලා ඒ ටිකත් ඔක්කොම දුන්නා. මතකද? දැන් ඒක දීලා මාස 6යි. දැන් ජනතාව ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් ඔයා කියපු ටික පොරොන්දු ටික අපිට දෙන්නකෝ. සාධාරණද නැද්ද? එකට එකනේ. එකට එක. ඇයි? එයා ඉල්ලුවා ජනාධිපතිකම ජනතාව දුන්නා. එයා ඉල්ලුවා අගමැතිකම ජනතාව දුන්නා. එයා ඉල්ලුවා 3න් 2 ජනතාව දුන්නා. එයා කිව්වා පාර්ලිමේන්තුව සුද්ධ කරලා දෙන්න ජනතාව දුන්නා. එයා කිව්වා ටිකක් පටි තද කරගෙන මාස 6ක් ඉන්න ජනතාව ඒක කරා. දැන් ජනතාව ඉල්ලනවා ඔයා ඡන්දෙට කලින් දෙනවා කියපු රස්සා ටිකකෝ. එයා මොකද කරන්නේ? රස්සා නම් බල්ක් පිටින් දෙන්න බෑ. එයාගෙන් අහනවා ඔයා ඡන්දෙට කලින් කිව්වා වැට් එක අඩු කරලා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරලා දෙනවා. මොනවද? හාල් වල පිටි වල සීනි වල